සුබ දවසක් හැමෝන්ටම අභිමානී බ්ලොග්ස් එකකින් ගෙන තවත් වීඩියෝ එකකටයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මොකද ඊශ්‍රායල් යන්න ඔයාලට හැම දෙයක් ගැනම නිවැරදිව කරගන්න ඕන හැම දෙයක් ගැනම මම private message කරලා හරි මට කෝල් කරලා හරි ගොඩක් අය මගින් උපදෙස් අරගන්නවා. මම දන්න දේවල් සියලුම දේවල් ඒ අයට නිවැරදි ආකාරයටම කියලා දෙනවා. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ වීඩියෝ එකක් අරගෙන ආවේ වීඩියෝ එකකින් පෙන්වන්න කියලා හිතුවේ. ඔයාලා ඊශ්‍රායලයේ කෘෂිකර්ම කියන්නේ ඇග්‍රිකල්චර් වලට යන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකද ඔයාලා මං හිතන්නේ වංචාකාරයින්ට අහුවෙන එක නවත්තන්න තමයි මගේත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේත් ඒගොල්ලන්ගේත් බලාපොරොත්තුව. ඉතින් මටත් අවශ්‍ය වෙන්නේ මොනම රැකියාවකට ගියත් කිසිම වංචනික ක්‍රියාවකට හසු කර ගන්න ඉන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්න නිසා එවැනි අයගෙන් මුදාගන්න ඕන නිසයි මමත් මේ වීඩියෝස් දාලා ඔයාලව දැනුවත් කරන්නේ කොයි වෙලාවෙත්. ඉතින් මං ඔයාලට දැන් අද වීඩියෝ එකකින් ඔයාලට මම කියන්නේ ඊශ්‍රායලයේ ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂිකර්මාන්ත සඳහා රැකියාවන් වලට යන්න බලාපොරොත්තුවක් තියෙන කවුරු හරි ඉන්නවනම් ඒ අය මේ වීඩියෝ එක හොඳින් අහන්න. ඔයාලට මුලින්ම කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා රජයත් ඊශ්‍රායල් රජයත් අතර ඇති කරගත්තු ගිවිසුමක් අනුව තමයි ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය සඳහා යන්න අවස්ථාව අපේ රටේ ශ්‍රී ලාංකිකයින්ට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව කිසිදු පුද්ගලික ඒජන්සියක් කරහා යවන්න අවසර පත්‍රයක් හෝ ඇග්‍රිමන්ට් එකක් කිසිම ඒජන්සියකට ලබා දීලා නැහැ. එම අවස්ථාව තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පමණයි. ඉතින් මෙවැනි වංචනික ඒජන්සි වලින් ඔයාලට කිව්වොත් අපිට ඇග්‍රිකල්චර් ඇවිල්ලා තියෙන්නේ කියලා කවදාවත් ඒකට අහු වෙන්න එපා. මොකද එහෙම අවසරයක් දීලා නැහැ. අනිත් රැකියාවන් සඳහා ඊශ්‍රායල් සුපර් මාකට්, එතකොට වෙයා හවුස්, එතකොට ෆැක්ටරි වර්කර්ස් ඉදිකිරීම් අංශවලට පුද්ගලික ඒජන්සි මගින් යන්න පුළුවන්. නමුත් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය සඳහා යන අයට කිසිදු පෞද්ගලික ඒජන්සියක් කරහා යන්න බෑ. යනවනම් යන්න පුළුවන් රජය හරහා පමණයි. ඔයාලට බලාගන්නත් පුළුවන් රජයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ්සයිට් එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන්. Facebook page එකට හෝ ගියානම් බලාගන්න පුළුවන්. මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතකොට අදත් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒකත් බලාගන්න පුළුවන්. ඊශ්‍රායලයේ ඇග්‍රිකල්චර් කෘෂිකර්මාන්තය සඳහා යන්න පුළුවන් අය දැම්ම ලියාපදිංචි වෙන්න කියලා Facebook පෝස්ට් එකක් ෂෙයා වෙනවා. ඉතින් ඒ Facebook පෝස්ට් එක ෂෙයා වෙන එක වංචනික ෆේක් account ෆේක් Facebook පෝස්ට් එකක් හැටියට තමයි එයාලා සඳහන් කරන්නේ. එයාලට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඔයාලා කවුරුවත් කිසිම කෙනෙක් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය සඳහා යන්න පුද්ගලික ඒජන්සියක් මගින් යවනවා නම් කවුරු හරි එහෙම කියනවා නම් යවන්න පුළුවන් කියලා ඒවට අහු වෙන්න එපා. එවැනි වංචාකාරීන්ට අහු වෙන්න එපා. එවැනි පුද්ගලයන් නීති රැහැනට හසු කරලා දෙන්න ඔයාලගේත් ඔයාටත් ඔයා කරන අනිත් අයටත් කරන උදව්වක් හැටියට එවැනි පුද්ගලයන්ට රැවටෙන්නත් එපා. එවැනි පුද්ගලයන් නීති හමුවට ඉදිරිපත් කරන්න බය වෙන්නත් එපා. ඉතින් මං කියන්නේ ඔයාලට අන්න ඒක හොඳට මතක තියාගන්න. තවත් මොනවා හරි විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් මේකේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දාපු කියන්නේ යාලා සඳහන් කරලා තියෙන ලියකියවිල්ල මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඕනනම් බලන්න. තවත් එහෙනම් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි හැම දිනාටම ජයෙන් ජය වේවා.